ඉඳලා වැඩ ඉඳලා හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ ඊට පස්සේ හාමුදුරුවෝ කීප නමක් ඇවිල්ලා වැඩ ඉඳලත් මේ විහාරස්ථානේ ඊට පස්සේ හාමුදුරුවෝ ගිහිල්ලා ඊට පස්සේ මම මේ මාසේ 9 වෙනිදා ගිය අවුරුද්දේ මේ මාසේ 9 වෙනිදා මෙහෙට වැඩි ඊට පස්සේ මේ විහාරස්ථානේ සංවර්ධන කටයුතු සියල්ලම මම ක්‍රමවත් පිළිවෙලකට ආරම්භ කරා. ඒකේ ධාතු මන්දිරයෙන් ඉදි කරමින් පවතිනවා. වාහල් කඩ ඉදි කරා. දන්තාර කුලන ඉදි කරා. දැන් අටවිසි බුද්ධ මන්දිරයේ පිරිම වහන්සේ නමක් නෙළමින් ඒ අටවිසි බුද්ධ මන්දිරයේ සාදමින් යනවා. ඒ වගේම අප විහාරස්ථානේ මේ පරණ හදලා තිබ්බ ගොඩනැගිලි දෙකක් මේක නාමල් මහත්තයා හදලා දීලා තියෙන්නේ. ඒකේ තව වැඩ කටයුතු කරන්න තියෙනවා. ඉදිරි ගොඩනැගිල්ල සජිත් ප්‍රේමදාස මහත්තයා හදලා දීලා තියෙන්නේ. ඒකේ වැඩ අවසන් කරලා ඉතින් අපිට මේකේ ඉඩපහඩු ගොඩක් අඩුයි. එහා පැත්තේ ඉඩමක් තියෙනවා. ඒ ඉඩම පදිංචි එක්කනා මේක පන්සලට දෙන්න කැමතියි. නමුත් එයාට යන්න තැනක් නැහැ. ඒ නිසා එයා බලාපොරොත්තු වෙනවා වෙන ඉඩම් කෑල්ලක් එයාට දෙන්න මේ පන්සල වෙනුවෙන් ගම වෙනුවෙන්. ඉතින් අපිට ඒක ලොකු දවුවක් ඒක කරගන්න පුළුවන් නම් ගිය අවුරුද්දේ අපිට වැසිකිලි පද්ධතියක් ලැබුණා. ඒක ඉදි කරගන්න ඉඩපහඩු මදි. ඒක නිසා ඒක කරගන්න බැරි වුණා. ඉතින් අපිට විහාර මන්දිරයක් අවශ්‍යයි. ඒක කරගන්න මේ පැත්තෙන් පුළුවන්. චෛත්‍ය රාජයන් වහන්සේ හදා ගන්න ඕනේ. ඒ ටික තමයි දැන් කරගන්න තියෙන්නේ. ඉතින් බොහොම ඉක්මනින් මේ ගමේ හොඳ පැහැදුණු පිරිසක් ඉන්නවා. එයා කැමති මේවා ඉදි කරන්න. ඉතින් ලොකු දායකත්වයක් මිනිස්සුන්ගේ ලැබෙනවා. ඉතින් අපිට මේකට යමක් මේ විහාරස්ථානයේ මේ ප්‍රදේශයට සේවයක් කරන්න ඔබතුමන්ලාගේ අවධානය යොමු වෙලා වැඩක් කරනවා නම් ඒක ලොකු වැදගත්කමක් කියලා මම මේ වෙලාවේ ප්‍රකාශ